දැන් තවත් නටන්නේ ඇයි? නෑ මම මේ කියන්නේ දැන් නටන්නේ මොකටද? මේ මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට තමයි මේකේ අවශ්‍යතාවය තිබුණේ අර ජාතිවාදී කණ්ඩායම්. මේක දැන් අර අවස්ථාවක් මත වුණා ගිනි තියන්න පුළුවන් හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ නේද? පොඩි හනුමා ගිහිලාද කොයිද? හරිද? හරිද? ගිහිලා දැන් මොකද කරන්නේ? මේක හැමතැනම ගිනි තියනවා. මේක ඇත්ත කතාව. හරිද? ඒ නිසා අපි තාමත් ශක්තිමත් ස්ථාවර මම පසුවත් කියන්නම් මේ ජාතිවාදීන් නම් ඉඩ දෙන්නේ. ඒකේ හැම මහත්යම තේරුම් ගන්න. මම නෙවෙයි. මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ හින්දු කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ. හරිද? ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒ මාතෘ හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයක් නෙවෙයි ඒක අනාගතයක් නෙවෙයි. අපේ රටේ අනාගතයේ දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදී මත ලියවෙන්නේ නැති බව වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදයෙන් ලියවෙන්නේ නැති බව ඒ මාතෘ තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ජාතිවාදී ප්‍රවණතාවයන් විවිධ අවස්ථාවල විවිධ මුහුණු වලින් පැන නගිනවා. එතකොට ආණ්ඩුවකට එරෙහිව අද අපේ ඉතිහාසය ආණ්ඩුව වැටුණු ඉතිහාසය බැලුවොත් දූෂණ විරෝධය මත දූෂණය කරලා තිබෙන ඊට එරෙහි බලවේගය වැටලා ආණ්ඩුව වැටලා තියෙනවා. එහෙම අපේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන විශේෂම 94 දී එතෙත් තිබුණු ආණ්ඩුව බිඳ වැටෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍ර කරගෙන ඒ ප්‍රශ්නෙන් අපිව චෝදනාව ලක් කරන්න බෑ. සමහර ආණ්ඩුව වැටලා තියෙනවා 2000 මෑත කාලේ ආණ්ඩුව වැටෙන ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන එහෙම කේන්ද්‍ර කරගෙනත් මේ ආණ්ඩුව තේරීව චෝදනාවක් එල්ල කරන්න බෑ. ඒ නිසා සියලු සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන ඒකට එරෙහිව සටන සාධනීය. වංචා දූෂණ කරනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ආර්ථිකය බිඳ වැටෙනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ඉතින් කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේග වලට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා පරාජිත බලවේග වල අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ එම සාධනීය සටන් පාඨ නැති වෙනකොට සාධනීය බලවේගයක් ගොඩනැගීමට ඉඩකඩක් නැති වෙනකොට ඒගොල්ලන්ගේ අවස්ථාව බවට පත් වෙලා තිබෙන ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම. ඒ නිසා පොලිසිය නීතිය වගේම මේ වගේ ප්‍රශ්නවලදී මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නීතිය වගේම ඒ නීති ඉටු කිරීම හරහා ඇතිවිය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානයෙන් තමයි නීතිය ඉටු කළ යුතු වන්නේ. සමහර ශාස්ත්‍ර තියෙන අපිට නීතිය නමුත් සමහර ශාස්ත්‍රවල එහා බැඳුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිට භාජනය කළ යුතුයි. මා දැක්ක විශාල ලෙස ආందోලනයක් තුඩු දෙනවා යම් ප්‍රකාශයක් පිළිබඳව. කිසිසේත් හිතන්න එපා. මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගණන් ගන්නවත් නෑ. අවලාද අදාළව නෑ. මොකද අවලාද වලට බය වෙන්නේ. මට පුද්ගලික ගතත් අවුරුදු 15ක් තිස්සේ කියන අවලාද තියෙනවා. ගණන් ගන්නනේ. කොද්ද මෝල්ටාවල සල්ලි පිළිබඳ අවලාදයක් ගෙවුවා. අධිකරණය සමාව ගත්තා. ජනවාරි මාසෙත් එක්කනේ සමාව ගන්න ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය නීතිය. අපි කිසිසේත්ම මෙම නීතිය උපයෝග කරගන්නේ නැහැ එවැනි දේ සඳහා. හැබැයි මෙම නීතිය උපයෝග කරගන්නවා ජනතාව බියවද්දන්න, ජනතාව නොමග යවන්න, මේ සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරී ප්‍රජාව ඇතුලේ යම් ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම සඳහා කවුරු හරි උත්සාහ කරනවා නම් එය මේ ව්‍යසනයෙන් ගොඩේම සඳහා ව්‍යසනයෙන් අපි මිදීම සඳහා කරන සැලැස්මට බාධාවක්. ඒ පැත්තෙන් පමණයි අපි මේ නීති උපයෝග කරගන්නේ. එහෙම නැත්නම් කිසිසේත්ම ජනතාවගේ අදහස් ලියන අදහස් කියන අදහස් මඩද අවලාදද අනේ ඕන දෙයක් කියන්නේ ඒගොල්ලන්ට විතරයි. එයාම දාන එයාම බලව එයාම hina වෙනවා. ඒක කමක් නැහැ. ඒක කිසිසේත්ම අපි සැලකිලිට භාජනය කරන්නේ නැහැ. එහෙම රටක් කුලප්පු කරන්න බෑ. කුලප්පු කරන්න දෙන්න ඕන. ඒ වගේම අපි දන්නවා ගම්පල ආශ්‍රිත මුස්ලිම් ජනතා ප්‍රජාවක් හිටන්නේ ඉන්නේ. ඒක කට්ටිය කල්පනා කරන මුස්ලිම් ප්‍රජාවට අඩු සැලකිල්ලක් තියෙන්නේ. පුළුවන් කියන්නේ එළිය කියලා. අන්න ඒවට නම් මේ නීති උපයෝග කරගන්න. මම කියන්නේ. අපිට අවශ්‍යකම තිබෙන්නේ ඊටම සාමකාමී ප්‍රවේශම් සහගත මැදිහත් වීමක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා. මේ ව්‍යසනයෙන් අපි ගොඩ ඒම සඳහා. නිසා එවැනි ධර්ම ප්‍රයත්නයන් වලට හැරුණකොට ඔය කුඩා සිදුවීම් කිසිසේත්ම මේ මර්ධන නීති උපයෝග කරගන්නේ නැහැ. අපි දන්නවා අපේ රටේ ආර්ථිකය තියෙන්නේ හොඳම තැනක නොවන බව අපි කවුරුත් දන්නවා. අපේ රටේ ආර්ථිකය බාහිරින් එන කුඩා කම්පනයකටත් ඔරොත්තු දෙන්න බෑ.
අභ්‍යන්තර කම්පනයකට තොරතු දෙන්න බෑ. අපි මේ ආර්ථික ඉතාමත් මැනවින් සීරුවෙන් කළමනා කරමින් ඉස්සරහට යන ගමනක්. හැබැයි සමහර වියරු මනසක් තියෙන අය කුරිරු බලාපොරොත්තුවකින් ජීවත් වෙන අපේ ආර්ථිකය ගැන කුරිරු බලාපොරොත්තුවක් තියෙන උන්ට. ඔබට මතක ඇති අපේ ආසන්නයේ යුද්ධයක් මතුවෙනවා, යුද්ධයක් ඇති විය හැකි කියලා ආందోලනයකට තුරු දුන්නා. ඒ වෙලාවේදී කුරුරු බලාපොරොත්තුවක් තිබුණා කොළඹට බෝම්බ දායි කියලා. මතක ඇති. එහෙම කරන්න එපා කියලා මම ඉල්ලනවා. නැවත මැද පෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් වාර්තා වුණා. ඒතරවා තෙල් මිල ඉහළනවා, ගෑස් මිල ඉහළනවා, ආර්ථික කඩාවැටේ කියලා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. ඊට පස්සේ එක්සත් ජනපදයේ විසින් ඔවුන්ගේම ප්‍රතිපත්ති වලට අනුරූපව පරිදි බදු ප්‍රතිශතයන් තීරණය කරා. කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. කර්මාන්ත කඩාවැටේ, අපනයනයන් කඩාවැටේ, ලක්ෂ 3මාරකට 4කට රස්සාන තිබි නටන්න පටන් ගත්තා. එයි කුරිරු බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මේ ඇතුළෙත් කුරිරු මනසකින් යුතු වියරු බලාපොරොත්තුවකින් ජීවත් වෙන මන්ත්‍රීවරු ඉන්නගෙන මේ රට ලැජ්ජා විය යුතුයි. මේ හැම දෙනාම මේ අයගේ කතරින් පාර්ලිමේන්තුවට ආපු අය. තමන් මේ පාර්ලිමේන්තුවට එවන්න එවැනි කුරුරු මනසකට අපි ඉඩ දිය යුතුද? ඉඩ දෙන්න බෑ. මලමිනි මත නැගලා දේශපාලනය කරන්න ලෑස්තිද? කුරිරු බලාපොරොත්තු වලින් දේශපාලනය කරනවාද? විනාශයක් උදේ රාත්‍රී ප්‍රාර්ථනා කරන මනසකින් දේශපාලනය කරනවාද? ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආර්ථික කඩාවැටෙමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ජනතාවගේ ජීවිත විනාශ කරමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. අපි ලෑස්ති. බලය ඡන්දෙකදී ගන්න. ඒකනේ තියෙන්නේ. ඊට වඩා මාවත් නෑ ඕගොල්ලන්ට. ඒ නිසා ඒකට අවශ්‍ය වෙන මනස ලෑස්ති කරගන්න. හෙට වැටේ, අනිද්දා වැටේ නේද? අසල්වැසි රටවල යුද්ධ පටන් ගත්තාම වැටේ, මැද පෙරදිග වැටේ. මොකද ඇමරිකන් ටැරිෆ් ප්‍රශ්නෙන් වැටේ, දැන් ගම් වතුරෙන් වැටේ. මොකද මේ වෙලා තියෙන්නේ? මන්දක සමහර අය ලියනවා අන්තර්පාලනයකට සූදානම් වෙන්නලු විපක්ෂයට. අන්තර්වාර ආණ්ඩුවකට ලෑස්ති වෙන්නලු. හරිද? පාර්ලිමේන්තුවට බලය ගන්නලු. මේ පාර්ලිමේන්තුව තමයි බලය තියෙන්නේ. මේ මූල්‍ය බලය අපි කිසිසේත්ම මේ පාර්ලිමේන්තුවට පටහැනිව අපි මූල්‍ය බලය උපයෝග කරලා නැහැ. උපයෝග කරගෙන මේ හැකියාව සමහර වෙලාවට තියෙන ජනාධිපතිවරයාට. ඒත් අපි පාර්ලිමේන්තුවට යටත්ව තමයි අපේ මූල්‍ය බලය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. අපි මේ ව්‍යවස්ථාවට යටත්ව තමයි පාලනය කරමින් තිබෙන්නේ. මේ ව්‍යවස්ථාව කැඩුවයි කියලා අධිකරණයෙන් තීන්දුව ලැබපු අය දැන් ව්‍යවස්ථාවක් ගැන අපිට කතා කරනවා. වැරදිකරුවෝ වෙලා කියලා ශ්‍රේෂ්ඨ අධිකරණේ විනිසුරුවන් 5 දිනකේ විනිසුරු මණ්ඩලයෙන් තීරණය කරලා තියෙනවා. ඒ ඇවිල්ලා අපිට ව්‍යවස්ථාවේ පාඩම් කියලා දිනවා. මම කියන්නේ ඒ කුරිරු මනස ජාතික ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දේශපාලන ප්‍රශ්න. දේශපාලන පොරපිටිය බේරගමු. නුගේගොඩ රැස්වීමත් තියලා බේරගන්න. දේශපාලන ප්‍රශ්න. හැබැයි නේද? ඒකට කවුරු හරි ජනාධිපති කෙනෙක් කරේ ඒව ඊ බේරගන්න. මෙතන තියෙන්නේ මොකද්ද? ජාතික සභාවක්.